හරි සුදී. විනාඩියක් දෙන්න. විරෝ එහෙනවද? එහෙනවද? හෙලෝ. එහෙනම් හරි. හෙලෝ හෙලෝ. මා කියන විතරයි හිමි තියෙනවා. ඔව්. හරි. අපි කලින් ගීගේ හිටියේ ආනයන තීරුබද්දක් නිසා ඒකෙන් බලපෑම් වෙන්නේ ආනයනකරුවන්ටයි දේශීය ආනයන තරංකාරී ආයතන වලටයි. හැබැයි ඔය ආනයන තීරුබද්දකදී ආනයනකරුවෝ කරන්නේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන වල මිල වැඩි කරනවා. ඒගොල්ලන්ගේ ආනයන වල මිල වැඩි කරනවා. එතකොට ඇත්තටම ඒ ආනයන බදු බර දරන්නේ පාරිභෝගිකයෝ. එතකොට ආනයන තීරුබද්දක් නිසා ආනයන වල මිල ඉහළ යනකොට ඒක දේශීය අපනයන සැපයුම්කරුවන්ට බලපානවා. ඒක බලපාන ආකාර තුනක් තියෙනවා. මොනෝක තමයි මෙතනින් බලන්න යන්නේ. පැහැදිලිද? හරි. හරි. දැන් නම් හොඳට නිදිමත ඒ වගේ ඉන්නේ. හරි. පළවෙනි මේක ඉක්මනට කියන්න පුළුවන්. මේකෙත් මේ ගොඩක් ලොකු දේවල් නැහැ මේ තේරුම් අරගෙන ලියන්න තියෙන්නේ. පළවෙනි බලපෑම තමයි දැන් ආනයන තීරුබද්දක් නිසා ආනයන වල මිල ඉහළ යනවනේ. එතකොට ආනයන වල මිල ඉහළ යනකොට දේශීය අපනයන සැපයුම්කරුවෝ ඒගොල්ලන්ගේ නිෂ්පාදනයට යොදාගන්නේ දේශීය අමුද්‍රව්‍ය විතරක් නෙමෙයිනේ. ආනයනික අමුද්‍රව්‍ය ඕන තරම් යොදාගන්න. එතකොට ආනයන තීරුබද්දකදී ආනයන වල මිල ඉහළ යනවා නම් දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වියදමත් ඉහළ යනවා. ඇයි? ඒගොල්ලන්ගේ නිෂ්පාදනයට ආනයන යෙදවුම් පාවිච්චි කරනවා. එතකොට ආනයන යෙදවුම් වල මිල ඉහළ ගිහිලා තියෙන නිසා ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවෙල ඉහළ යනවා. අන්න පළවෙනි විදිහ අර ආනයන තීරුබද්ද දේශීය අපනයන සැපයුම්කරුවන්ට බලපාන. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතකොට ඔය කියලා තියෙන first exporters often purchase imported inputs subject to tariff that increase the cost of inputs because exporters tend to sell in competitive markets. They generally cannot pass on a tariff induce increase in cost to their buyers. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ආනයන සැපයුම්කරුවෝ
නෑ. අපනයන සැපයුම්කරුවෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට ආනයන පාවිච්චි කරනවා. තීරු බද්දක් නිසා ආනයන වල මිල ඉහළ ගිහිල්ලා නම් ඒ අපනයන සැපයුම්කරුවන්ගේ නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා. එතකොට කොට ඒගොල්ලන්ට නෑ නෑ හරියට. එතකොට ඒ අපනයන සැපයුම්කරුවන්ට ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවෙල ඉහළ යනවනේ. එතකොට එතනදී ඒගොල්ලන්ට එක්ක පුළුවන් ඒගොල්ලන්ගේ අපනයනවල මිල වැඩි කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒක මිල වැඩි කරේ නැත්නම් ඒ පිරිවැය ඒගොල්ලන්ට දරා ගන්න වෙනවා. දැන් හිතන්න මෙහෙම අපේ රටේ ඉන්න අපනයන සැපයුම් කරුවෙක්. එයා පාවිච්චි කරන අමුද්‍රව්‍ය එයා ගේන පිට රටින්. එතකොට ආනයන මත තීරුබද්දක් පනවලා නම් එයා පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට තීරුබද්දු පැනවිලා තියෙනවා. එතකොට අමුද්‍රව්‍ය දැන් වැඩි මිලකට තමයි ගේන්න වෙන්නේ. එතකොට මේ පිරිවැය ඉහළ යාම ඒගොල්ලන්ට කවර් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ විකුණන භාණ්ඩ, ඒ කියන්නේ අපනයනය කරන භාණ්ඩේ මිල වැඩි කරලා. එහෙම මිල වැඩි කරොත් ඒගොල්ලන්ගේ පිරිවැය කවර් කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අපනයනය කරන්නේ දැන් විදේශ වෙළඳපොළට. විදේශ වෙළඳපොලෙන් තනි සැපයුම් කරුවෙක් කියන්නේ ඒගොල්ලෝ ඒ විදේශ වෙළඳපොලෙන් පොඩි කොටසක් විතරයි නිරූපණය කරන්නේ. එතකොට ඒගොල්ලන්ට බෑ විදේශ වෙළඳපොලේ මිලට බලපෑමක් කරන්න. ඒගොල්ලෝ අර මිල ගණුවෙක් වගේ තමයි දැන් වෙළඳපොලේ ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට විදේශ වෙළඳපොලේ මිල වැඩි කරන්න බෑ. මොකද ඒ වගේ සැපයුම් කරු ඕන තරම් විදේශ වෙළඳපොලේ ඉන්නවා. එතකොට අපි නිකන් හරි මිල වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලන්ගේ සම්පූර්ණ සැපයුම උනත් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ භාණ්ඩ වලට තියෙන විදේශ ඉල්ලුම නැති වෙලා යන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් මිල වෙනස් කරේ නැත්නම් මොකද වෙන්නේ? මිල වෙනස් කරේ නැත්නම් ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය වල මිල වැඩි වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා. ඒකට ඕක තමයි අර ආනයන තීරු බද්දක් නිසා දේශීය නිෂ්පාදකින්ට ඇති වෙන අවාසිය. පළවෙනි විදිය. පැහැදිලිද? එතකොට ඕගලන්ට මෙතනදී කියන්න පුළුවන් මෙතනදී ඕගලන්ට කියන්න පුළුවන් ඒ අවාසිය කියන්න පුළුවන් අවාසිය තමයි ආනයන තීරු බද්දක් නිසා ආනයන යෙදවුම් වල මිල ගණන් ඉහළ ගියොත් දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා. එහෙම කියලා ඊළඟට ඕගලන්ට කියන්න පුළුවන් ඒ ඒගොල්ලෝ පිරිවැය කවර් කරගන්න නම් ඒගොල්ලන්ගේ අපනයන වල මිල වැඩි කරන්න ඕනේ. හැබැයි අපනයන වල මිල වැඩි කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මුළු වෙළඳ පොලෙන් කුඩා ප්‍රතිශතයක් විතරයි නිරූපණය කරන්නේ. එතකොට මිල වැඩි කරොත් එහෙම ඒ වගේ සැපයුම් කරු ගොඩක් ඉන්න නිසා ඒගොල්ලන්ගේ සැපයුම අඩු වෙනවා. ඒගොල්ලෝ නිකන් හරි මිල වැඩි කරේ නැත්නම් අර කලින් මිලටම සැපයුවොත් එහෙම නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා. පැහැදිලිද? ඔව්. හරි ඊළඟ එක බලපාන්න පුළුවන් අනිත් විදිය. මෙතනදි වෙන්නේ the tariff also raise the cost of living. මෙතනදි වෙන්නේ දැන් ආනයන තීරු බද්දක් ගැනෙව්වහම මොකද වෙන්නේ? දැන් හිතන්න මේ දැන් මෙතනදි වෙන්නේ හිතන්න මෙතනදී මේ සැපයුම් කරුවෝ ආනයන යෙදුව මුකුත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. එතකොට ආනයන යෙදුව මුකුත් පාවිච්චි කරේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ. තීරු බද්දක් පැනෙව්වොත් එහෙම ඒගොල්ලන්ට ඒක අදාළම නැහැනේ. හැබැයි මෙතනදී ආනයන යෙදුව මුකුත් පාවිච්චි කරේ නැති වුණත් ආනයන මත තීරු බද්දක් පැනෙව්වොත් එහෙම මොකද වෙන්නේ? ආනයන වල මිල ඉහළ යනකොට අපේ රටේ ඉන්න ගැනුම්කරුවන්ට මොකද වෙන්නේ? භාණ්ඩ මිලදී ගන්න වැඩි පිරිවැයක් දරන්න වෙනවා. ඒ ඉතින් ආනයන මත තීරු බද්දක් අය කරනවා කියලා කියන්නේ අපි පරිභෝජනය කරන හැම භාණ්ඩයකම මිල වැඩි වෙනවනේ. එතකොට අපි පරිභෝජනය කරන භාණ්ඩ වල මිල වැඩි වෙනවා කියන්නේ අර ජීවන වියදම වැඩි වෙනවා. cost of living එක වැඩි වෙනවා. එතකොට ජීවන වියදම වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර අපනයන ආයතන වල වැඩ කරන සේවකයෝ වැඩි පඩියක් ඉල්ලනවා. එතකොට පඩි වැඩියෙන් ඉල්ලනවා කියන්නේ ඒ ආයතන වල නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා කියන්නේ අර කලින් වෙච්ච එකම වෙනවා. නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් මේ නිෂ්පාදන පිරිවෙල වැඩිවීම කවර් කරගන්න ඒගොල්ලන්ගේ අපනයන වල මිල වැඩි කරලා. හැබැයි මිල වැඩි කරන්න බෑ. මොකද මුළු වෙළඳ පොලෙන් ඒගොල්ලෝ කුඩා ප්‍රතිශතයක් තමයි නිරූපණය කරන්නේ. ඒගොල්ලෝ කලින් මිලටම භාණ්ඩ විකුණුවා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා. පැහැදිලිද? එතකොට මේකට හේතුව තමයි අර cost of living එක වැඩි වෙන එක. පැහැදිලිද? ඔව්.
හරි. ඊළඟට තුන්වෙනි එක අන්තිම එක. දැන් හිතන්න මෙතනදී අර දෙකම නැහැ කියලා. ඒ කියන්නේ අපේ රටේ ඉන්න අපනයන සැපයුම්කරුවෝ මුකුත් ආනයන යෙදවුම් පාවිච්චි කරන්නේත් නැහැ. ඔය cost of living එකෙන් ඇති වෙන බලපෑමක් ඇති වෙන්නේත් නැහැ කියලා. එතකොට හිතන්න මෙතනදී ආනයන තීරු බද්දක් පනවලා තියෙනවා. එතකොට මේ ආනයන තීරු බද්දක් පැනෙව්වහම මොකද වෙන්නේ? ආනයන සීමා වෙනවනේ. ආනයන සීමා වෙනවා කියන්නේ අපේ පැත්තෙන් ඒක ආනයන වෙනකොට ඒ භාණ්ඩ ආනයනය කරන රට ඉන්නවනේ අපිට. ඒ රටට ඒක අපනයනනේ. දැන් අපේ ආනයන කියන්නේ අපි ඉන්දියාවෙන් ආනයනය කරනවා කියලා කියන්නේ ඉන්දියාව අපිට අපනයනය කරනවා කියන එක. එතකොට අපි ආනයන මත තීරුබද්දක් පනවනවා කියන්නේ ඉන්දියාවේ ආනයන මත තීරුබද්දක් පනවනවා කියන්නේ ඉන්දියාවේ අපනයන සීමා වෙන එකනේ වෙන්නේ. ඇයි ආනයන සීමා වෙනවා කියන්නේ ඉන්දියාව පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන්ගේ අපනයන සීමා වෙනවා. එතකොට ඉන්දියාවේ අපනයන සීමා වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ අපනයන ආදායම අඩු වෙනවා. ඒගොල්ලන්ගේ අපනයන ආදායම අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඇයි? ඒගොල්ලෝ දැන් අපි අපේ රටෙන් ආනයන මිලදී ගන්න එක අඩු කරලා තියෙනවා. අපේ රටෙන් ආනයන මිලදී ගන්න එක අඩු කරාම අපිට භාණ්ඩ සපයන අපිට භාණ්ඩ අපනයනය කරන රටේ අපනයන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අපනයන ප්‍රමාණය අඩු වෙන නිසා ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වෙලා ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තට ඒගොල්ලෝ අපේ රටෙන් මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ අපේ රටේ අපනයන ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඕක තමයි තුන්වෙනි අවස්ථාව වෙන්නේ. පැහැදිලිද? එතකොට මේකට අපි කියන්නේ ඉන්ටර්නැෂනල් රෙපර්කෂන් කියලා. ඒ කියන්නේ අන්තර්ජාතික තත්ත්වයන් නිසා ඇතිවන අපේ රටේ අපනයන සැපයීමේ අඩුවීම. පැහැදිලි? හෙලෝ එක ආපහු කියන්න. එයාලගේ අපනයන අඩු වුණාම ඔව්. දැන් මෙහෙමයි. දැන් අපි ඉන්දියාවයි ගමුකෝ. අපි ඉන්දියාවේ ආනයන වලට තීරුබද්දක් අය කරනවා. ඒතකොට මොකද වෙන්නේ? ඉන්දියාවේ අපනයන අඩු වෙනවනේ. දැන් අපේ ආනයන අඩු වෙනවා වගේම ඉන්දියාවේ අපේ ආනයන අඩු වෙනවා කියන්නේ ඉන්දියාවනේ අපිට ආනයනය දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝනේ අපනයනය කරන්නේ. ඒතකොට ඉන්දියාවේ අපනයන අඩු වෙනවා. හරිද? එතකොට ඉන්දියාවේ අපනයන අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන නිෂ්පාදනයනේ අඩු වෙන්නේ. ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනවල ඉන්න අයිතිකාරයෝ, සේවකයෝ හැමෝටම හම්බෙන ආදායම් මට්ටම අඩු වෙනවනේ. හරිද? එතකොට මේ මිනිස්සුමනේ ඉතින් අපේ රටෙන් භාණ්ඩ මිලදී ගන්න අපේ රටේ අපනයන ආයතනවල තියෙන භාණ්ඩ ටික මිලදී ගන්න ඒගොල්ලෝනේ. එතකොට ඒගොල්ලන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මිලදී ගැනීමේ හැකියාව අඩු නිසා ඒගොල්ලෝ අපේ රටේ අපනයන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් ආනයන මිලදී ගන්න එක අඩු කරනවා. පැහැදිලිද? හරි. අන්න ඒක නිසා මොකද වෙන්නේ? අපේ රටේ අපනයන අඩු වෙනවා. තේරුණාද? තේරෙනවා. මේ සුදීප් දෙවෙනි එක පොඩ්ඩක් ආයි කියනවා. හරි. මම තුනම කියන්න. දැන් අපි මෙතනදී බලන්නේ ආනයන තීරුබද්දක් නිසා ඇත්තටම ආනයන තීරුබද්දකින් අපි බලපෑම් ඇති වෙනවා කියලා දන්නේ පාර්ශව දෙකයි. එකක් ඒ ආනයන සැපයුම්කරුවෝ, අනිත් එක්කෙනා අපේ ආනයන තරංකාරී නිෂ්පාදන ආයතන. හැබැයි මෙතනදී ආනයන තීරුබද්දක් නිසා දේශීය සැපයුම්කරුවන්ටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. එහෙම බලපෑමක් ඇති වෙන්නේ ඒ ආනයන තීරුබද්දක් නිසා භාණ්ඩවල මිල ගණන් වැඩි වෙනවා. එතකොට ඒක හරහා දේශීය අපනයන සැපයුම කොටස් 3කින් පහළ යනවා. පළවෙනි එක තමයි ඒ ආනයන තීරුබද්දක් නිසා දේශීය භාණ්ඩවල ආනයන තීරුබද්දක් නිසා ආනයනික යෙදවුම් වල මිල ගණන් වැඩි වෙනවා. එතකොට දේශීය සැපයුම්කරු ආනයනික යෙදවුම් පාවිච්චි කරොත් එහෙම ඒගොල්ලන්ගේ නිෂ්පාදනයට අර ආනයනික යෙදවුම් වල මිල ගණන් ඉහළ ගිහිලා තියෙන නිසා ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. එතකොට ඒ නිෂ්පාදන පිරිවැය කවර් කරගන්න එක්ක ඒගොල්ලන්ට මිල වැඩි කරන්න පුළුවන්. මිල වැඩි කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මුළු වෙළඳ පොලෙන් මුළු විදේශ වෙළඳ පොලෙන්ම කුඩා ප්‍රතිශතයක් නියෝජනය කරන නිසා ඒගොල්ලන්ගේ අපනයන සැපයුමට ඉල්ලුමක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ අපනයන සැපයුම නැති වෙලා යන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒගොල්ලෝ කලින් මිලටම අපනයනය කරොත් එහෙම
ඒගොල්ලන්ට අර නිෂ්පාදන පිරිවේ ඉහළ යාම නිසා ඇති වෙන පිරිවේ වැඩිවීම දරා ගන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා. හරිද? ඒක තමයි පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක ඒකෙදි වෙන්නේ දැන් අපේ ඉන්න අපනයනකරුවෝ ආනයනික යෙදවුම් පාවිච්චි කරත් නැතත් කරේ නැහැ කියලා හිතන්න. එතකොට අර ආනයනික යෙදවුම් මත පනවන තීරුබද්ද අපේ නිෂ්පාදකීන්ට අපේ සැපයුම් කරුවන්ට වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අදාළ නැහැ. හැබැයි තීරුබදු පැනවීම නිසා මොකද වෙන්නේ? අපේ රටේ ඉන්න පාරිභෝගිකයින්ගේ ජීවන වියදම් වැඩි වෙනවා. දැන් තීරුබදු පනවනවා කියලා කියන්නේ අපේ රටේ ගත්තොත් එහෙම අපේ රටේ හැම එකම 80ක් විතර භාණ්ඩ පිට රටින් ගේන. ඒතකොට තීරුබදු පැනවුවාම අපේ රටේ භාණ්ඩ ගොඩක මිල වැඩි වෙනවා. එතකොට අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවන වියදම් වැඩි වෙනවා. එතකොට අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සමස්තයක් විතර ජීවන වියදම් වැඩි වෙනකොට අර අපනයන ආයතන වල වැඩ කරන සේවකයන්ගේ ජීවන වියදම් වැඩි වෙලා නැති. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ආයතන වලින් වැඩියෙන් පඩි ඉල්ලනවා. ඒගොල්ලෝ උද්ඝෝෂණය කළා, ඒගොල්ලෝ ස්ට්‍රයික් කළා, ඒගොල්ලෝ වැඩියෙන් පඩි ඉල්ලනවා. එතකොට ඒගොල්ලෝ වැඩියෙන් පඩි ඉල්ලුවාම ඒ ආයතන වලට පඩි දෙන්න වෙනවා නම් එතනදී වෙන්නේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිය වැඩි වෙනවා. කලින් නිෂ්පාදන පිරිය වැඩි වුණේ අර ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරා ඒව මත තීරුබද්දක් අය කරලා තිබ්බා. දැන් නිෂ්පාදන පිරිය වැඩි වුණේ ආනයන මත තීරුබද්ද නිසා පාරිභෝගිකයන්ගේ ජීවන වියදම් වැඩි වෙනවා. එතකොට ඒගොල්ලෝ පඩි වැඩි කරන්න කියලා ඉල්ලනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ ආයතනවල නිෂ්පාදන පිරිය වැඩි වෙනවා. පැහැදිලිද? ඊළඟ තුන්වෙනි එකේදී උනේ ඔය මොකුත් නෙමෙයි. තුන්වෙනි එකේදී ආනයන තීරුබද්දක් පැනෙව්වහම ඒකෙන් අදහස් වෙන්නේ අපිට ආනයන එවන රටේ අපනයන අඩු වෙනවා. ආනයන තීරුබද්දක් පැනෙව්වහම ආනයන අඩු වෙනවා කියන්නේ අපිට ආනයන එවන රට. ඒ කියන්නේ අපිට අපනයනය කරන රටේ අපනයන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපනයන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ රටේ නිෂ්පාදනයේ ආදායම් මට්ටම අඩු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම අඩු වෙන නිසා ඒගොල්ලෝ අනිත් පැත්තට අපේ රටේ මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ අපේ රටේ අපනයන ඉල්ලුම් අඩු කරනවා. එතකොට ඔය අවස්ථා තුන තමයි ආනයන තීරුබද්දක් නිසා අපේ රටේ ආනයන තීරුබද්දක් නිසා අපේ රටේ ඉන්න අපනයන සැපයුම් කරුවන්ට ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වෙන්න බලපාන හේතු වෙන්නේ. පැහැදිලිද? හරි. හරි. ඔතනින් ඉවරයි. Thank you. මේ හෙට දවල්ට කරමුනේ. ඕන එකක්. සුදීප්ට